ශ්‍රී ලංකාව ආගම් කීපයක් අදහන ජනතාවක් ඉන්න රටක්. තමන්ට අනන්‍ය සංස්කෘතින් කීපයකින් හෙබි ජනතාවක්. ඒ වගේම ප්‍රධාන වශයෙන් භාෂාවන් දෙකක් තමගේ මව් භාෂාව බවට පත් කරගත්තු ජනතාවක්. විශ්වාසයන් සංස්කෘතීන් ඇදහිම් වල වෙනස්කම් තිබෙනවා. අපි ආයුත්තේ කොතනටද මේ වෙනස්කම් අපිට උපයෝගී කරගන්න පුළුවන් ගැටුම වෙනුවෙන් මේ වෙනස්කම් අපිට අනේකාට එරෙහිව අවියක් හැටියට ඔසවා තබන්න පුළුවන්. හැබැයි එයම අපේ ශක්තියින් දුබල කර ගැනීම. අපේ පරමාර්ථ වන්නේ කුමක්ද? මේ වෙනස්කම් වලට ගරු කරමින් එකිනෙක ජන කණ්ඩායම් වල අනන්‍යතාවයේ පිළිගරගනිමින් එහෙත් ශ්‍රී ලාංකීය ජාතිය ලෙස අපි කල්පනා කරන නව පරිවර්තනීය යුගයක් අපිට අවශ්‍යයි. අපේ ශබ්දකෝෂයේ තියෙන අවලස්සනම වචන දෙක කුමක්ද? ජාතිවාදය, අන්තවාදී. එනිසා අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය විසින් විය හැකි වන්නේ අපි සතුව තිබෙන ශක්තියින් අපම ස්වයංවම විනාශ කර ගැනීමයි, දුබල කර ගැනීමයි. එනිසා මා නැවත නැවත සපත කරනවා අපි අපේ රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොදෙන බවත්, අපේ රටේ ජාතික සමගිය, අපේ රටේ ගොඩනැගීමේ ප්‍රධානම ශක්තිය අපි ගොඩනගන බවත් මේ රටේ ජනතාවට මා ප්‍රකාශ කරන්න කැමතියි.